අපි අනපු ඩෝ එක ඔයගලන් පළවෙනි වීඩියෝ එකේ දැක්කනේ නේද? අපි ඇනුවා ඩෝ එකක් අනන්න ගත්තා අපි ඇනුවා. ඒක මං අනන ඩෝ එකක් අනාගන්න හදාගන්න කියලා කිව්වා. නේද? ඒක අපි පැයක් විතර තියලා එහෙම වහලා තියුවා පැයක් විතර. වහලා තියලා මේ පැයකට පස්සේ මම මේක ගත්තා. අරගෙන මම මේක මෙහෙම පොඩි කෑලි වලට කඩා ගන්නවා. බෝල වලට කඩා ගන්නවා. මෙහෙම. බෝල වලට කඩා ගන්නවා. හරි? මේ ඔක්කොම බෝල වලට කඩා ගන්න. ඊට පස්සේ මොනවද මම කරන්න යන්නේ? බෝල වලට කඩාගෙන මම මේ මගේ බෝඩ් එකේ මෙහෙම පිටි ටිකක් දාගෙන මේ බෝලේ මම ඔයාලට එකක් කරන විදිය පෙන්නන්නම්. ඔයාලට කරන්න පුළුවන් මෙහෙම තියලා. හරිද? මම රෝලින් පින් එකෙන් මේක හොඳට තුනී කරගන්නවා. නේද? නැත්තම් මට රෝලින් පින් එකෙන් මේක මම තුනී කරගත්තේ නැත්නම් මහාත කුට්ටියක්නේ. නේද? අපි අපේ හැඩයට කපා ගන්නත් එපා. කපලා අපි මේක හොඳට අවුවේ වේල ගන්න ඕන. නිකම්ම කන්න බෑ. මේක හොඳට අවුවේ වේල ගන්න ඕන. මතකයිනේ අපි මොනවද දැම්මේ කියලා? පිටි, පාන් පිටි, බිත්තර සහ වතුර. ඒත් එකම එකට අපි ලුණු ටිකක් දාගත්තා. අර පොඩ්ඩක් රස කරගන්න ඕන හින්දා මේක නිකන් හරි කන්න ඕන හින්දා කන්න පුළුවන් නේ. කෑල්ලක් නිකන් හරි කන්න පුළුවන් වෙන්න අපි මේකට ගම්මිරිස් ටිකක් දාගත්තා. ලුණු දාගත්තා. මොකද රස අනුව අපි ලුණු ටිකක් දාගන්නවා. ඒකට කරනවා. දැන් මේ වගේ අපි හදාගත්තා. හදාගෙන මේක මට දැන් පුළුවන් මම මේක කරන්නේ මෙහෙම රෝල් කරගන්න. හරි? මෙහෙම රෝල් කරලා මම මේක කපා ගන්නවා. මට ඕන විදියට මම හීනි තීරු මෙහෙම කපා ගන්නවා. ලොකුවට නෙමෙයි. සාමාන්‍ය ගන්නට මම කපා ගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලට මීට වඩා ලොකු ලෑල්ලක් තියෙනවා නම් ලේසි. මේ හරි? මෙහෙම කපලා මේවා මම හීනියට මෙහෙම දිගට. හරි? මේ විදියට පටි මෙහෙම දිග අරගන්න. මේ විදියට ඔක්කොම ටික දිග අරගන්න. පාන් පිටි දැම්මම ඇලෙන්නේ නැහැ. ඒක නිසා මෙහෙම දිග අරගන්න. මේ විදියට දිග ඇරලා ඊට පස්සේ අපි හීනියට කපා ගත්තනේ. කපාගත්තු ටික මේ වගේ අපිට නූලක් හරි නැත්නම් දීපටි ටිකක් හරි තියලා මේ වගේ තද අවුවේ අපි වේල ගන්න ඕන. මේක හොඳට වේලෙන්න ඕන. මේක මේ ඝන විදියට එයි. ටිකක් වේලුනාම මේ සමර කළට බිමට හැරෙන්න පුළුවන්. බිමට මොකක් හරි රෙද්දක් හරි මොකක් හරි දාගන්න. මම මේ ඉටිකොලයක් දාලා තියෙන්නේ මේ ඒක නම් හුලඟටත් යනවා. නමුත් මේ මම ඔයගලන්ට පෙන්නන්න මෙහෙම අපි වේල ගන්න ඕන මේ ටිකක් අවුවට වේල ගන්නවා. හරි එහෙනම් වේලුණාට පස්සේ අපි කැම ටික හදමු. දැන් අපි මේ අර අපේ නූඩල්ස් ටික වේලෙනකන් අවශ්‍ය එළවලු අරගෙන කපා ගමු නේද? හීනියට මොකද එතකොට ඒක වේලිලානේ තියෙන්නේ. අපිට ඕන වෙනවා මං කලිනුත් කිව්වා බණ්ඩක්ක ඕන වෙනවා. ඒගොල්ලයි විදියට මං හදන්නේ. ඒක නිසා බණ්ඩක්ක ඕන. ලූණු මාළු මිරිස් කරලක් මං ගත්ත අපිට ටිකක් සැර ඕන හින්දා. තක්කාලි ගත්ත. මං අද මාළු දාන්නේ නැහැ. ඒගොල්ලෝ මාළු දාලා මාළු මස් තමයි ගොඩක් වෙලාට දාන්නේ. මං අද බිත්තර දාලා හදන විදිය තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒක නිසා මං අල ගෙඩි දෙකකුත් ගත්තා. රසය පොඩ්ඩක් වෙනස්. ඔයාලට කැමති විදියට හදන්න පුළුවන්. ඒකයි මං අද මේ බිත්තර දාලා හදන්න ගත්තේ. සහ කරපිංච ටිකක් අපිට ඕන වෙනවා. සුදු ලුණු ඕන වෙනවා. සුදු ලුණු නම් ටිකක් වැඩිපුර ගන්න. මොකද ඒකට ටිකක් අපි සුදු ලුණු වැඩිපුර දානවා. හරි? මම මේ සුද්ධ කරලා ඔක්කොම කරලා තියෙන්නේ. මම දැන් කපා ගන්න තමයි යන්නේ. හරිද? සුදු ලුණු ටික හීනියට අපි ඉස්සෙල්ලා කපා ගමු.